කොහොමද මගේ යාළුවනේ ඉතින් මම ඔයගොල්ලන් අදත් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එක වන රවියා YouTube channel එකට. ඉතින් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ජීවායෝ එකකයක් එහෙම නැත්නම් බයෝගෑස් එකක් හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ රූප වල දැක්වෙන්නේ ඒකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මං හදපු ජීවායු ඒකකය හදලා නිම කළා ඒකට ගොම ඒ වගේම ගිනි සීරියාස් දමන අවස්ථාවයි. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම හදපු බයෝගෑස් එකේ ගින්නටපත් වෙන ආකාරය. ඉතින් මේක බයෝගෑස් එකේ මේ කවරාම ඇරලා ගිනි පෙරෙල්ලක් ලං කරපුවාම ඒකෙන් විශාල ප්‍රමාණයේ ගිනි දැල් වෙනවා. ඉතින් දැන් ඊළඟට මේ පැත්තේ මේ පේන රතු පාට කරාම ඇරලා ඊට කලින් අපි ගිනි කූර පත්තු කරන් ඉමු. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ තියෙන්නේ ඒ ගිනි දැල්ලෙන් පත්තු වෙන එක. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මගේ පළවෙනි ආදර්ශ බයෝගෑස් යුනිට් එක. ඉතින් මම මේක මාසික කාලයක් අපේ නිවසේ පරිභෝජනය සඳහා යොදාගෙන ඉතින් දැන් මම මේක හදන්නේ අප පාසල මිනු ශ්‍රී ඥානෝදය මධ්‍ය මහා විද්‍යාලයේ ගෘහ විද්‍යා ඒකකයේ වෙත ලබා දෙන්න. ඉතින් මේ ඕගොල්ලන්ට මේ රූප රාමුවලින් පේන්නේ ඒ අවස්ථාවයි. ඉතින් ඒ වගේම තමයි මේ අවස්ථාවට අප විදුහල්පතිතුමා ඇතුළු ගෘහ විද්‍යා ඒකකයේ බාර ගුරු භවතාද සම්බන්ධ වුණා. පත් වෙනවා. ගෑස් එකෙන් අපිට වැඩක් ගන්න පුළුවන්ද කියලා බලන්න තමයි ඉස්සෙල්ලාම අපි වදමල් පෙත්තක් දැම්මා ඇල්වතුමක දාලා තියලා හත් කළා. හැබැයි බයෝගෑස් එකෙන් මේ ලහන නඩේදී ඇවිල්ලා මේ හොඳට රත් වෙලා ඉක්මනින්ම මේ පාට වෙනස් වුණා. මෙන්න බලන්න වතුර දම් පාටක් ඇවිල්ලා තියෙනවා. ඉක්මනින්ම රත් කරගත්තා. හොඳ නිල් පාට දැල්ලක් තමයි ආවේ පේන්නේ නැති හොඳට. මේ කහ දැල්ලක් ඇත්තෙම නැහැ. මේ හොඳ පිරිසුදු කට ආවා එක නිල්ම පාටින් කහ පාටින් ආව නම් හුඟක්ම මේ දැලි බැඳලා වගේ මේක දැලි චුට්ටක්වත් බැඳලා වගේ මොකුත්ම නැහැ. මේ සාර්ථකයි බයෝගෑස් එක. ඉතින් මේ තියෙන්නේ මැල්ලුව ගෙදර පාසලේ විදුහල්පතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මේ කේජ් එක බාර දීලා ඒක අදාළ ස්ථානෙන් ස්ථානගත කරන අවස්ථාවක්.
ඉතින් අද දවසේ මෑල්ලුව ගෙදර මහා විද්‍යාලයට ප්ලාස්ටික් බෝතල් රඳවනේ ලබා දීමේ කටයුත්ත සාර්ථකව නිම කරා. ඉතින් අපි තවත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඕගොල්ලෝ හැමෝටම ජය වේවා. ඒ වගේම තමයි තව පුංචි ඉල්ලීමක් තියෙනවා කරන්න මගේ YouTube channel එකේ subscribersලා වැඩි කරගන්න මේ වීඩියෝ එක හැමෝටම ෂෙයා කරන්න. ඒ වගේම like එකක් දාලා ඕගොල්ලෝගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම බුදු සරණයි.